මම හිතන්නේ මෑත ඉතිහාසයේ අපි ඉදිරිපත් කරනු ලබන විශාලතම පරිපූර්ණක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තිබෙනවා. යම් පැහැදිලිවීම කරන්න ඕන මේ සමාජයේ අනියත බියක් හදනවා. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් පරිපූර්ණක ඇස්තමේන්තුවක් හරහා ඉදිරිපත් කිරීම තුළින් ආර්ථිකයේ විශාල තරජනයකට මුහුණ දෙනවා කියලා. ඒ නිසා මම දැක්ක අප්‍රේල් වලදී ආර්ථිකය කඩා වැටෙනවා කියලා මම හිතන ඔබතුමා ගියත් දැන් අර අභ්‍යන්තර සාකච්ඡාවක් තිබුණේ ඔබතුමාලගේ පක්ෂේ. ඔබතුමා ගියේ නැද්ද ආර්ථික සාකච්ඡාව? ආරාධනා කරලා නැහැ රවි කරුණානායක මන්ත්‍රීතුමාට. ඒ සාකච්ඡාවේදී කියලා තියෙනවා දැන් අප්‍රේල් වල මේක වැටෙනවා කියලා. හැබැයි අපි ඉතාමත් හොඳින් මූල්‍ය විනයක් සහ ඉලක්කයක් සහිත වැඩ කරපු ආණ්ඩුව. හැමදාමත් අපි දන්න අයවැය ලේඛනයක් ඉදිරිපත් කරාට පසුව හැමදාමත් ණය සීමාවන් වැඩි කරනවා. හැබැයි මේ 2026 සඳහා අපි අයවැය ලේඛන ඉදිරිපත් කරන්නට කිව්වා බිලියන 3800ක ණය සීමාවක් අපි අපේක්ෂා කරා. නමුත් අපි අයවැය යෝජනා හරහා තව බිලියන 60ක් අඩු කරලා බිලියන 3740ක ණය සීමාවක් තමයි තියෙන්නේ. අපි මේ බිලියන 500 අතිරේක මුදල් යොදවන්නේ අපේ ණය සීමාව වැඩි කරන්නේ නැතුව. ඒක වැදගත්. හැබැයි අපේ ආර්ථිකය තිබුණේ අපි ඇති කරන ලබන කුඩා වැරදීමක් මාරාන්තික ප්‍රතිඵල ගෙන ආර්ථිකයක් අපිට තිබුණා. ඒ නිසා අපි මේ අපේ ගත වුණු මාස 14ක් 15කට ආසන කාලය ඇතුළත අපි ඊටමත් සංයමී වරදගන්නේ නැතුව ඊටමත් සියුම් තැන් පවා අධ්‍යයනය කරමින් මෙදියත් වෙමින් අපි ආර්ථික ස්ථායීභාවයකට ගෙනත් තියෙනවා. කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ නිසා අපි ආර්ථිකය අත්පත් කරගන්න කුඩා හෝ ජයග්‍රහණයක් තිබෙනවා නම් ඒ ජයග්‍රහණය ජනතාවට ගලාගෙන යා යුතුයි. ඒක තමයි අපි ස්ථාවර. අපි හිතනවා මේ ආපදා තත්වයේදී අපි සතුව තිබුණු ට්‍රිලියන 1.2ක් වන සංචිත උපයෝග කරගත යුතුයි ජනතාවට ආධාර ලබා දෙන්න. මොකද මේට ඉතිහාසයේ තිබුණේ අපේ ආණ්ඩු බලයේ තියෙන අය ලොකු හැඳි වලින් බෙදාගත් ඉතිහාසයක් තිබෙනවා. බලන්න අර නිවාස ගිනි තිබ්බට පසුව ඒ නිවාස වලට වන්දි දුන්නේ කොහොමද කියලා. සාධාරණද? මිලියන 150 නේද? මිලියන 100 මිලියන 50 60 එහෙම ගෙවලා තියෙනවා. එයි හැන්ද ඒගොල්ලෝ ගාව තියෙනකොට මේ රටේ හැමදාම පූර්වාදර්ශ වෙලා තිබුණේ තමන් විශාල පංගුවක් බෙදාගෙන පූර්වාදර්ශයක් තිබුණා. ජනතාවට පුඩා හැඳි වලින් බෙදෙනවා. ලක්ෂ එකමාරක් දෙනවා ගෙයක් හදාගෙන ඒකෙන් ගෙදර යන්න රුපියල් 10000ක් දෙනවා. ඒ 10000ත් අර ලක්ෂ එකමාරෙන් අර එකමාරෙන් අඩු කරගන්නවා. කලින් දීපු මුදල කියලා. ඒ කියන්නේ හැම වෙලාවම ජනතාවට බෙදනකොට නිකන් ඇඟෙන් ඇටයක් ගලවලා දිනවා වගේ. අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හැදුව මොකටද? ලොකු හැඳි වලින් ආණ්ඩුවට බෙදා ගන්න නෙවෙයි. ආණ්ඩුවට බෙදෙන හැඳිත් නැති කරගන්න. මොකක් කරලා තියෙනවා? මම කියන්නේ නැහැ නැවතනේ. බිලියන 500ක් අතිරේකව මාකට් එකට එනකොට උද්දමනයට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සැලකිලිට භාජනය කරනවා. එහෙම නැත්නම් ඔබට මතක ඇති පහුගිය කාලේ එක් මහ බැංකු අධිපතිවරයෙක් කිව්වා ඇතිතරම් සල්ලි අච්චු ගාලා ආපුවාම සල්ලි අච්චු ගහනකොට බහණ්ඩ වලට ඉල්ලුමක් එනවා. ඒ බහණ්ඩ ඉල්ලුම ආපුවම බහණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. රිවර්ස් කරලා ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මතයක් ඉදිරිපත් කරන්න. නේද? මාපියේ මතේ නෑ. නේද? ඔබට මතක ඇති. හැබැයි උද්දමනයේ අතිවේගයෙන් බලපෑම් වළක්වන්න නම් අපි බහණ්ඩා සේවා නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් ගේන්න ඕන. ඊළඟ රුපියල් බිලියන 500ක් අලුතෙන් මාකට් එකට දානකොට ඩොලර් වලට එන ඉල්ලුමට යම් ප්‍රමාණයකට වැඩිවීමේ ඉඩක් තියෙනවා. ඒ වැළක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරනවා. මම හිතන්නේ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඔවුන්ගේ බෝඩ් එක රැස් වෙනවා. අපි හිතනවා අපිට ඒක සාධාරණ ඉටු කරලා දෙවි කියලා. අපි ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සඳහා ආධාර අපි අපේක්ෂා කරමින් තිබෙනවා. ඒතර අපි අපේක්ෂා කරනවා අපි 2026 සැලසුමේ තිබුණු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳව ගන්න ඕන. එතකොට ඩොලරයට එන බලපෑම අපිට වළක්වා ගන්න පුළුවන්.